Hello everyone, welcome back to our YouTube channel. ඔන්න අද අපි ආපහු අරගෙන ආව වීඩියෝ එකක් ඒත් කොරියන් වීසා ගැනමයි. අපි කලින් කතා කළා කොරියන් වීසා ඇප්ලිකේෂන් එකට ඕන ඩොකියුමන්ට්ස් මොනවද? ඊටසේ ඒ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ කොහොමද කියලා. අද අපි කතා කරනවා කොරියන් වීසා එකට අපොයින්ට්මන්ට් එක බුක් කරන්නේ කොහොමද කියලා. ඔයා ඇප්ලිකේෂන් එක ෆිල් කරලා ඒ ඩොකියුමන්ට්ස් ටික හදාගෙන ඉවර වෙලා ඒ ටික සබ්මිට් කරන්න ඕනේ එම්බසි එකට. මේවා ඔන්ලයින් සබ්මිට් කරන්න බෑ. ඔයා එම්බසි එක විසිට් කරන්න ඕනේ. අන්න ඒ වෙලාවේදී කොහොමද මේ වීසා එක සබ්මිට් කරන්න අපොයින්ට්මන්ට් එක ගන්න කියන එක ගැන තමයි අද අපි කතා කරන්නේ. මුලින්ම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ බ්‍රවුසර් එක ඕපන් කරලා g4k.go.kr කියලා ටයිප් කරන්න. අන්න එතෙන්දී ඔයාලට මුලින්ම හම්බ වෙනවා මේ වෙබ්සයිට් එක www.g4k.go.kr කියන වෙබ්සයිට් එක. ඒ වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙතන දකින්න පුළුවන් අපොයින්ට්මන්ට් එක බුක් කරන්න තියෙන කොරියන් පෝටල් එක. එතෙන්දී පළවෙනියම තියෙනවා check my reservation to diplomatic mission, find the diplomatic mission එහෙම කියලා options කීපයක් තියෙනවා. මෙතෙන්දී ඔයා මුලින්ම click කරන්න ඕනේ reservation to diplomatic mission කියන option එක. ඒ option එක click කරාට පස්සේ ඔයාට මුලින්ම මෙතන load වෙනවා notice එකක්. මෙතන ඇත්තටම අපි korean visa submit කරන membersලා නෙමෙයිනේ. ඒක නිසා අපිට portal access නැහැ. portal එකට වෙනම credentials නැහැ, username passwords නැහැ. ඒක නිසා අපි non member login එකකින් තමයි මේ system එක access කරන්නේ. ඊට පස්සේ මේ load වුණ website එකේ චූට්ටක් පල්ලෙහාට ගියාම මේක reservation කියලා තියෙනවා. මේක reservation කියන button එක click කරාම මෙතන ඔයාට කියනවා ඔයාට log වෙන්න තියෙන්නේ non member login එකකින් කියලා. ඒක okay කරාට පස්සේ ඔයාට මෙතන load වෙනවා ඔයාගේ login details enter කරන්න. හැබැයි මෙතන අපිට username password enter කරන්න නැහැ. ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ ඔයා terms and conditions accept කරනවා කියලා. මේ ටික ඔයාට කියවන්න පුළුවන්. මෙතන terms and conditions තියෙනවා. ඊට පස්සේ ඔයාගේ personal information collection එකට වෙනමම documentation තියෙනවා. ඒ ටික ඔයාට view button එක click කරලා ඉවර වෙලා ඒ ටික කියවන්න පුළුවන්. ඊට පස්සේ terms and conditions accept කරාට පස්සේ ඔයාට තියෙන්නේ ඔයාගේ නම enter කරන්න. ඊට කලින් ඔයාට පුළුවන් decide කරන්න මොන option එකටද ඔයාගේ verification code එක ඔයා ගෙන්න ගන්න කියලා. එතෙන්දී email එකකින් verification code එක ගන්නත් පුළුවන්, SMS එකකින් ගන්නත් පුළුවන්. මම proceed කරන්නේ email එකෙන්. ඒක නිසා email කියන එක හැමමම තියෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ full name එක enter කරන්න. full name එකේදී ඔයාට තියෙනවා ඔයාගේ passport එකේ තියෙන full name එකම ඔයා මෙතන enter කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙතන ඔයාගේ email address එක enter කරන්න ඕනේ. email address එක enter කරන වෙලාවේදී මෙතන directly කියලා තියෙනවා. අනේ directly කියන තැන drop down එක click කරාට පස්සේ ඔයාට පුළුවන් select කරන්න ඔයාගේ email address domain එක. එතෙන්දී gmail.com ද මොකක්ද කියලා domain එක select කරන්න පුළුවන්. එතෙන්දී සමහර විට ඔයාගේ email එක වෙන්න පුළුවන් company domain එකක්. ඒකෙත් issue එකක් නෑ. ඔයාට ඒක type කරන්න පුළුවන්. මම මගේ gmail account එකට තමයි මේ email එක ගෙන්න ගන්න. ඒක නිසා මම gmail.com කියන domain එක select කරා. ඊට පස්සේ ඔයාගේ mobile number එක enter කරන්න ඕනේ. mobile number එකට අදාළ country එක select කරලා number එක enter කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන text එක හරි numbers ටික හරි ඔයා enter කරලා send verification number කියන button එක click කරන්න ඕනේ. අන්න එතෙන්දී ඔයාගේ email එකට email එකක් send වෙනවා. email එකක් receive වෙනවා. ඒ email එකේ තියෙනවා numbers 5ක verification code එක. මෙන්න මේ verification number එක copy කරගෙන ඇවිල්ලා ඔයා මෙතන enter කරන්න ඕනේ. enter කරලා චූට්ටක් පල්ලෙහාට ගහම screen එකේ එතන තියෙනවා login button එක. login එක click කරාට පස්සේ ඔයාව redirect වෙනවා Korean embassy එකේ appointment portal එකට. මෙතෙන්දී ඔයාට මුලින්ම select කරන්න ඕනේ ඔයාගේ region එක. අපි මේක මැලේසියා වලින් enter කරපු නිසා අපි select කළේ South Asia and Pacific කියන එක. South Asia and Pacific කියන එක select කරලා ඊට පස්සේ මම මෙතන nation එක select කරනවා. nation එක select කරේ මම මැලේසියා කියලා. මැලේසියා වල මම කලින් වීඩියෝ එකේදීත් ඔයාලට කිව්වා මැලේසියා වල තියෙනවා embassies දෙකක්. පළවෙනි embassy එක තියෙන්නේ main embassy එක තියෙන්නේ KL වල. ඒක තමයි මේ embassy of the Republic of Korea in Malaysia කියලා තියෙන්නේ. ඒ වගේම Kota Kinabalu වල consulate එකක් තියෙනවා. ඒ consulate එක තමයි මෙතන දෙවනියට පෙන්නන්නේ consulate of the Republic of Korea in Kota Kinabalu. ඊට පස්සේ මම පළවෙනි KL embassy එක තමයි select කරේ. ඒක select කරාට පස්සේ ඒකට අදාළ details address
එක ඒ වගේම ඒකේ contact number එක office hours මේ details ටික ඔක්කොම load වෙනවා. ඒ load වුණාට පස්සේ ඔයාට පුළුවන් next button එක click කරන්න. next button එක click කරාට පස්සේ ඔයාට එනවා ඔයාට අදාළ date and time select කරන්න. next button එක select කරාට පස්සේ ඔයාට මෙතන select කියලා option එකක් තියෙනවා. එතෙන්දී select option එකේදී ඔයාට options දෙකක් තියෙනවා. එකක් වෙන්න පුළුවන් consular services, අනිත් එක visa for non-Koreans. එතකොට අපි select කරන්න ඕනේ visa for non-Koreans. ඊළඟට regular applicants කියන එක තමයි select කරන්න ඕනේ. මොකද අපිට visa issuance confirmation letters ගන්න නෙමෙයි ඕනේ. අපේ regular application එක regular visa application එක submit කරන්නයි ඕනේ. මේ option එක select කරාට පස්සේ ඔයාට පෙන්නනවා embassy එකේ working calendar එක. ඒ calendar එකේ ඔයාට පෙන්නනවා available dates මොනවාද, completed dates මොනවාද කියලා. මේ තියෙන්නේ මම 2026 April වල calendar එක. ඒ calendar එකේ කිසිම දවසක් available තිබුණේ නැහැ. මෙන්න මේ වෙලාවේදී ඔයාට පුළුවන් embassy එකට email කරන්න. ඔයාට urgent request එකක් තියෙනවා නම් ඔයාට email කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා plan කරනවා නම් fly කරන්න within 1 month ඔයාට පුළුවන් embassy එකට email කරලා application submissions වලට appointment එකක් request කරන්න. මම recommend කරන්නේ නම් පුළුවන් තරම් ඔයාලා 1 to 2 months අතර time එකක් තියාගන්න කොහේ හරි fly කරනකොට visa submit කරන්න. මොකද එකක් තමයි පොඩි issues වෙන්න පුළුවන් අපේ passport එකත් එක්ක. අපිට ඉක්මනට visa හම්බ වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා පුළුවන් තරම් time තියලා visa apply කරන්න. මම ඊට පස්සේ මෙතන මට හොයාගන්න බැරි වුණ නිසා available time slots තිබුණේ නැති නිසා මම select කරා Kota Kinabalu consulate එක. අන්න ඒ Kota Kinabalu consulate එක select කරලා මම ඔයාලට පෙන්වන්න ඕන නිසා date and time available slot එකක් හොයාගන්න. එතකොට visa for non-Koreans ලට මෙතන තියෙනවා මේ blue color වලින් පෙන්වන්නේ ඒ dates available කියලා. ඒ date එක available නම් right side එකකින් ඔයාලට පෙන්නනවා available time slots. ඊට පස්සේ ඔයාට තියෙන්නේ time slot එක select කරලා පොඩ්ඩක් පල්ලෙහාට එන්න. පල්ලෙහාට ආවට පස්සේ browser එකේ next button එක තියෙනවා. next button එක click කරාට පස්සේ ඔයාට පුළුවන් ඊළඟ page එකට යන්න. ඊළඟ page එකේ ඔයාගේ details ටික auto fill වෙලා එනවා. මොකද අපි මුලින්ම ඔයාගේ නම, address එක, email address එක මේ දේවල් update කරලා තියෙනවා. ඊට පස්සේ ඔයා identification number එක enter කරන්න ඕනේ. මෙතෙන්දී ඔයාගේ NIC එක නෙමෙයි enter කරන්න ඕනේ. ඔයාගේ passport number. passport number එක enter කරාට පස්සේ comment section එකේ ඔයාට තියෙනවා comment එකක් enter කරන්න. එයාලගේ Korean embassy එකේ තියෙන guidance documents වල තියෙන්නේ comment section එකේ ඔයාට දාන්න කියනවා applicants ලා කීයක් ඉන්නවද, ඒ වගේම මොකද්ද apply කරන visa type එක කියලා. ඒ කියන්නේ C43ද කොහොමද මොකද්ද visa type එක කියලායි applicants ලා කී දෙනෙක් ඉන්නවද කියලායි mention කරන්න ඕනේ. මෙතෙන්දී appointment එක book කරනකොට ඔයා සමහර විට apply කරන්න පුළුවන් single applicant කෙනෙක් විදිහට. එහෙම නැත්නම් family එකටම. ඔයාට single applicant කෙනෙක් වුණත් family එකක් වුණත් එක appointment එකයි book කරන්න ඕනේ. මුළු family එකටම appointments 4ක් book කරන්න ඕනේ නැහැ. ඔයාට මෙතන comment section එකේ mention කරන්න පුළුවන් කී දෙනෙක්ට application submit කරනවද කියලා. ඊට පස්සේ මේ details ටික enter කරලා ඔයාට තියෙන්නේ චූටක් browser එකේ පල්ලෙහාට ගිහිල්ලා request කියන button එක click කරන්න. request button එක click කරාට පස්සේ ඔයාගේ appointment booking එක complete වෙනවා. අන්න ඒ වෙලාවේදී ඔයාට මෙතන මේ වගේ පොඩි message box එකක් පෙන්නනවා pop up වෙනවා ඔයාගේ appointment එක confirm කරලා. ඒ වගේම ඔයාට email එකක් send වෙනවා. email එකක් receive වෙනවා මේ appointment එක confirm කරලා. ඊට පස්සේ ඔයාට ආපහු browser එකට ආවොත් browser එකේ ඔයාට පුළුවන් චූටක් පල්ලෙහාට ඇවිල්ලා මේ document එක download කරගන්න. document එක download කරගෙන ඔයා ඒක print කරලා අරගෙන යන්න ඕනේ embassy එකට. මේ document එක බලලා තමයි embassy එකේ gate එකකින් ඔයාව ඇතුළට ගන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම reservation confirmation එක download කරලා print කරගෙන අරගෙන යන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි අපි Korean visa submissions වලට appointment එකක් book කරගන්නේ. මේක employment visa එකක් වුණත්, ඒ කියන්නේ short term employment එකක් වුණත්, tourist visa එකක් වුණත්, business visa එකක් වුණත් මේ විදිහට තමයි visa submissions වලට appointment එක book කරගන්නේ. මේ visa එක submit කරේ මම Kuala Lumpur වල ඉඳලා, මැලේසියා වල
ඉඳලා. ඒක නිසා අපිට කිසිම ඉෂුව එකක් නැතුව මේ වීසා ටික ඉක්මනට process වුණා. මගේ වීසා එක process වෙන්න දවස් 3යි ගියේ. දවස් 3කින් එයාලා දෙනවා අපිට receipt එකක්. embassy එකෙන් අපිට දෙනවා receipt එකක්. ඒ receipt එකේ තියෙනවා date and time අපිට වීසා එක check කරන්න. එතකොට එයාලා අපේ passport එක ගන්නෙ නැහැ වීසා වලට. අපේ documents ටික collect කරලා passport එක එයාලා අපහුව අපිට දෙනවා. මේක online වීසා එකක් තමයි අපිට හම්බ වෙන්නේ. මෙයාලගේ වීසා portal එකෙන් ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන් වීසා එක කොහොමද, වීසා එකේ status එක ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට වීසා එක approve වෙලා නම් වීසා එක download කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා fly කරන වෙලාවේදී වීසා එක print කරලා අරගෙන යන්න තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපි කොරියා යන්න වීසා දැම්මේ, වීසා submit කරේ. ඉතින් ඔයාලටත් මම wish කරනවා ඔයාලා කොරියා යන්න බලාගෙන ඉන්නවා නම් කොරියා කියන්නේ හරිම ලස්සන රටක්. ඔයාලත් එහෙනම් මේ වීඩියෝ සීරීස් එක බලලා කොරියා වීසා apply කරලා ගිහින් එන්න. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you so much. නම් අදට ගිහිල්ලා එන්න. See you.